Yo, what's up guys? ඉතින් අද ගෙනල්ලා තියෙන වෙනස්ම වීඩියෝ එකක්. අද ගෙනල්ලා ඔයගොල්ලෝ ටයිටල් එකෙන් දැක්කා වගේ this setup එක අප්ග්‍රේඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් මම නිකන් ඉන්න වෙලාවක මට හිතුණා this setup එක මගේ ක්‍රෑෂ් කියලා. ඉතින් ඇත්තටම පට්ටම ක්‍රෑෂ්. මොකද මට තියෙන්නේ ලැප්ටොප් එකයි mouse එකයි විතරයි. ඉතින් headset එක. ඉතින් මං හිතුවා ඊටු ටික කියන්නේ වෙන mic stand එක අරගෙන lamp RGB lamp එකක් දාලා monitor එකක් ඇඩ් කරලා වගේ ඒ වගේ දේවල් ලැප්ටොප් වලට ඇඩ් කරන්න. මොකද මගේ ලැප්ටොප් එක හීට් වෙනවා. ඉතින් ඒවා කරන්න මම ප්‍රොඩක්ට්ස් ටිකක් බයි කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් බයි කරේ මේ ස්පොන්සර් කරලා නෙමෙයි තියෙන්නේ guys. මේ ප්‍රොඩක්ට්ස් බයි කරේ දරාසේ. ඉතින් දරාසක තමයි ලංකාවේ ලොකුම මම හිතන්නේ ඔන්ලයින් shopping market එක ගොඩක් හොඳ vouchers එනවා දෙනවා. ඉතින් මේ පාර අලුත් කවුරුන්ට ඒ කට්ටිය ගෙනල්ලා තිනවා ඩිස්කවුන්ට්ස්. ඉතින් 30 ඉඳලා 70% ක ඩිස්කවුන්ට්ස් තිබ්බා. ඉතින් මම මේ ප්‍රොඩක්ට්ස් මම මේ ප්‍රොඩක්ට්ස් වලට ඩිස්කවුන්ට්ස් තිබ්බා. ඩෙලිවරි vouchers තිබ්බා. ඉතින් බලමු මොනවද අරගෙන තියෙන ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් guys අපිට පළවෙනියටම තියෙන්නේ මේ lamp එකක්. ඉතින් මම lamp එකක් තමයි ගන්න හිටියේ. ඉතින් RGB 2 pieces RGB LED power with remote control multi-color ambient gaming lights for TV PC bedroom and room decoration. ඉතින් මේක ඔරිජිනල් ප්‍රයිස් එක 5000ක් වෙනවා. ඉතින් ඒ 162 ඩිස්කවුන්ට් එකකින් 1799 පොඩි ගානකට අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් මේක ලිමිටඩ් ඔෆර් එකක් තිස්සේ ඉතින් 8 වෙනිදාට ඉවර වුණා. ඉතින් මේකේ ඩෙලිවරි කොස්ට් එක පොඩ්ඩක් වැඩි 245 ඉතින් මම මේක එඩිට් කරද්දි මම මේක වෙනම තමයි රෙකෝඩ් කළේ. ඒකයි මේ 24 අප්‍රේල් එනවා කියලා තියෙන්නේ. ඒපල් වර්ල්ඩ් මැප් එක තමයි මම ගත්තේ. ඉතින් මගේ යාළුවෙක් තමයි රේසර් ගෝලියස් ටෙස්ට් එක ගත්තා. ඉතින් අනිත් ටික වගේ වර්ග ටිකක් තියෙනවා. ඉතින් මේක control speeds of gaming mouse pad pad for professional mouse pad 80ZX 1.02 cm RGB gaming mouse pad RGB gaming කියන්නේ මේක වර්ගයක්. ඉතින් මේක ඔරිජිනල් ප්‍රයිස් එක 1000යි. 160ක ඩිස්කවුන්ට් එක නිසා 400ට වගේ හම්බ වෙනවා. ඉතින් මේකේ දෙකම ඩෙලිවරි කොස්ට් එකමයි තියෙන්නේ මෙතන. බලන්න පේන විදියට. ඉතින් මේ දෙකෙන් මේ හරි guys එහෙනම් ඊළඟට මම ගත්තේ mic එකක්. ඉතින් දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී දැන් රෙකෝඩ් කරද්දී මේ mic එකෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මම බලන්න කියන්න පුළුවන් මේ ගොඩක් හොඳ එකක් කියලා. මේක 1800 ගානක් දවයිද. ඉතින් 170ක ඩිස්කවුන්ට් එකක් තියෙන නිසා 809කට හම්බුණා. ඉතින් මේකේ ඩෙලිවරි කොස්ට් එක එකමයි. මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ level microphone for YouTubers and TikTok mic online classes. මේවා 3.5mm plug එකක්. ඉතින් මේක PC එකට නැත්නම් phone එකට මගේ laptop එකට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ තියෙන්නේ. මේක ලංකාවේ කවුරුත් තමයි මේ දෙදා හරින්නේ. ඉතින් මේක තමයි ඉක්මනට මෙනවා කියලා දින්නේ. ඉතින් guys මගේ මොනිටර් එක කනෙක්ට් කරන්න ඕන නිසා මට ඒක VGA තියෙන නිසා මට VGA HDMI ට VGA කන්වර්ටර් එකක් ඕන වුණා. ඉතින් ඒ කන්වර්ටර් එක ගත්තා 99යි 720යි 128ක ඩිස්කවුන්ට් එකක් වුණාට පස්සේ. ඉතින් ඒකෙත් එකම ඩෙලිවරි කොස්ට් එකම ඇති. මේකෙත් රිවිව්ස් හොදට තිබ්බා. and guys මගේ දැන් සෙටප් එකේ මේ ඔක්කොම වයර්ස් ටික අවුල් ගිහිල්ලා තියෙන්නේ. මේ හොලා තියෙන්නේ. ඉතින් මේක හරි ලස්සන පුළුවන් අපලයක් අරගෙන තව ඒක තව වෙරිෆිකේෂන් කරනවා. මොකද මගේ ලැප් එකේ තියෙන්නේ USB hub දෙකක් හරි තුනක් හරි. අදියාස් මේක තමයි දැන්ට තියෙන ගණන්ම ප්‍රොඩක්ට් එක. මේක ඔරිජිනල් ප්‍රයිස් එක 5500. ඒ කියන්නේ අපේ බජට් එකකට වඩා වැඩි. ඉතින් දරාසගේ දැන් දීලා තියෙන ඩිස්කවුන්ට් 177ක ඒක නිසා මේක 4030ට ගන්න පුළුවන්. ඉතින් මම මේක රෙකෝඩ් කරද්දි තමයි 4030. ඊට කලින් සේල් එකේදී මේක 3500 ගණනක්. ඉතින් මේක ඩෙලිවරි එක නම් එකම එකක් තමයි තිබ්බේ 315යි. ඉතින් මේක USB කනෙක්ට් කරන්න පුළුවන් මයික්‍රොෆෝන් එක RGB ලයිට් තියෙන කන්ඩෙන්සර් එකක් මේක දෙන්නේ. ඉතින් මේක ස්ට්‍රීමින් වලට වගේ රෙකෝඩින් වලට පොඩ්කාස්ට් රෙකෝඩින් ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉස්සරහා කැලලත් එක තමයි මේක එන්නේ. ඉතින් මේකේ රිවිව්ස් නම් ගොඩක් හොඳයි. 174ක් තියෙනවා. රේටින් එක ගොඩක් හොඳයි. මේක එන්නේ රටේ ඉඳලා ගස්. මේක එනවා කියන්නේ චයිනා හරි කොහෙන්. ඉතින් guys final product එක විදිහට මම ගත්තේ mic stand එක. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා professional recording microphone stand suspension
and එකම එක තමයි මෙතන කියලා තියෙන එකම එක තමයි ලොකු පැරග්‍රාෆ් එකේ දාලා තියෙන්නේ. ඉතින් මේකට තමයි රේටින්ග්ස් අඩුම ගායස් මේකේ තියෙන 82යි. රුපියල් 4000කට නයක් අපිට 150ක ඩිස්කවුන්ට් එකෙන් 1990 ඉතින් මේකේ ඩෙලිවරි එක ගොඩක් ගණන් ගාස් ඇනෙක්ටිවට සාපේක්ෂව මෙතන 350ක් ස්ටෑන්ඩඩ් එක. අනිත් ඒවා තියෙන 240. ඉතින් ස්ටෑන්ඩඩ් කලෙක්ෂන් වල 155යි. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් මේක එන්නේ ලංකාවේ ඉඳලා මේකේ රිටර්න් කරන්න පුළුවන් ඒ වගේ වලට. ඉතින් මේකේ රිවිව්ස් උත් හොඳයි. හරිද නැතක නෑ හොඳයි. සමහර කට්ටිය කියනවා අවුලක් නෑ කියලා. ඉතින් guys ප්‍රොඩක්ට්ස් ටික ඔන්න ඇවිල්ලා තියෙන දවස් 3-4ක් ගියා ප්‍රොඩක්ට්ස් ටික එන්න. ඒ නිසා ඒ ටික කල් ගියා. ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම වගේ ආවා. ටෝටල් එක දැන් 12000ක් වගේ ඒ ප්‍රොඩක්ට්ස් ටිකට ඉතුරු දෙකක් ඇඩ් කරාම 13000 ගණනක් වෙනවා. ඊට පස්සේ වවුචර්ස් නිසා ඩෙලිවරි වවුචර්ස් තිබ්බා. ඒ නිසා ටෝටල් ඩෙලිවරි කොස්ට් 1500යි. ඊට පස්සේ තව වවුචර්ස් තිබ්බා ගාන අඩු කරන්න. ඊට පස්සේ එක සයිට් එකනේ එක ප්‍රොඩක්ට්ස් දෙකක් ගත්තොත් එකම එකකින් ඒකින් අඩු කරන්න පුළුවන්. ඒ වගේ තිබ්බා. ඉතින් 5% අඩු කළා. ඔය මයික් එකටයි තව කෑමකට මම දාලා. ඉතින් ඒ වගේ ඉතින් ටෝටල් කොස්ට් එක under 15000 තමයි කොස්ට් එක. ඉතින් ඒ වගේ ගානකට මම හිතනවා මේ සෙටප් එක ගොඩක් worth කියලා. ඉතින් අපි අන්බොක්ස් කරලා ලොක් එක බලමු. guys ඔන්න ඔයගොල්ලන්ට පේන විදිහට setup එක completed අපේ monitor එකත් වැඩ කරනවා. ඒ කියන්නේ VGA cable එකත් වැඩ lights ටිකත් හොඳටම වැඩ. ඒකේ voice control උත් තියෙනවා lamp එකේ. ඔයගොල්ලෝ phone එකෙන් app එකක් තියෙනවා connect කරලා. ඉතින් mic stand එකත් ටිකක් වෙලා ගියා අපිට figure out කරගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම දැක්කේ මේ අපේ වැඩ දෙපැත්ත ගහලා තිබ්බ ඉස්සෙල්ලා. ඉතින් ඊට පස්සේ ඒකත් හරි. ඊට පස්සේ මේ wires ටිකක් තියෙනවා වැඩිපුර. mouse pad එක ගොඩක් හොඳයි. ඒක colourful කියන්නේ අපේ රටත් තියෙනවා ඒකේ. ඊට පස්සේ ගොඩක් smooth අර desk එකේ අදිනවට වඩා.
ඉතින් කූලර් එකකුත් ගත්තා. කූලර් එකටත් USB එකක් ඕන. ඉතින් USB ඒ කූලර් එක තිබ්බා ගෙදර. ඉතින් USB එක කනට මොකද USB port limited තියෙන්නේ. ඉතින් මම පාවිච්චි කරන්නේ ලැප් එකේ කීබෝඩ් එක. ඒත් මම වෙනම කීබෝඩ් එකක් තියෙනවා මට. ඒක මෙකැනිකල් එකක්. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න කොහොමද අලුත් සෙටප් එක කොහොමද ලොක් එක කියලා. ඊට පස්සේ මම මොන වගේ කන්ටෙන්ට් ඉස්සරහට ගේන්න ඕනේ කියලා. එහෙනම් අදට එච්චරයි guys. ආ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් මම යනවා guys.